ක්‍රිකට් කියන්නේ දැන් අනිවාර්යෙන් අවශ්‍යයි. ඇන්ඩ්‍රිස් ක්‍රිකට් ප්ලේ කරද්දී ඒ ස්කිල් එක අවශ්‍යයි. මට මගේ ජොබ් එකට අමතරව අනිවාර්යෙන් ඉන්කම් එකක් ලැබිලා තියෙනවා. එක්ස්ට්‍රා ඉන්කම් එක. මේ ස්පෙෂල් ප්ලේයර් කෙනෙක් මම දාගන්නවා. ඒක කැප්ටන් වයිස් කැප්ටන් විදියට. ඊට ටීම් එකකට වැඩි අනිවාර්යෙන් දානවා. ඒ ටීම් මුලින් දාපු ප්ලේයර්ගේ රෑන්ක් එක තමයි අනිවාර්යෙන්ම උඩ රෑන්ක් එක වෙන්නේ. ඒක ටීම් ලැම්බින් වලට වඩා උතුම් දෙයක් තියෙනවා. ඔයා කවුද? මම දමිත් පිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙජර් කලා මගේ ගාව. මම දැන් ජොබ් එකක් කරනවා. ඊට අමතරව නිව් බෝල් පාන්ඩියට ප්ලේ කරනවා. ඔයා කොහොමද ස්කිල් බේස්ඩ් ගේම් ගැන දැනගත්තේ? සාමාන්‍ය සෝෂල් මීඩියා එකෙන් තමයි මම දැනගත්තේ. ඔයා ස්කිල් බේස්ඩ් කියන concept එක ඇයි තෝරගන්න හේතුව? සාමාන්‍ය ලංකාවේ ගත්තට පස්සේ බෙටිං ගෑම්බලින් ඔක්කොම වගේ තියෙනවා. සාමාන්‍ය ෆැන්ටසි ක්‍රිකට් ගැන ගත්තේ දැනගත්තේ සහ අනදැනුම් මේ කරගත්තේ නිව් බෝල් එකෙන් තමයි. ඒක නේ ඊට පස්සේ තමයි ෆැන්ටසි ක්‍රිකට් මේ හොයන්නේ. දැන් ඔයා කිව්වා වගේ ලංකාවේ තියෙන එකම වගේම හොඳම ස්කිල් බේස් ගේම් එක වෙන්නේ නිව් බෝල්. ඔයා ප්ලේ කෙනෙක් විදිහට නිව් බෝල් ප්ලේ කරනකොට ඔයාට අවශ්‍ය වෙන්නේ මොනවද? ඔයාට මොන ටැලන්ට් එක මොනවද? ක්‍රිකට් කියන්නේ දැන් අනිවාර්යෙන් අවශ්‍යයි. ඊට අමතරව ග්‍රවුන්ඩ් ගැන දැනගන්න අවශ්‍යයි. පිච් සහ කන්ඩිෂන් එක වෙද්ද ඒක පෑම එකම නිව් බෝල් ප්ලේ කරද්දී අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඔයා කියන විදිහට මේ නිව් බෝල් කියන එක ස්කිල් බේස් ගේම් එක. එතකොට මේක කවදාවත් ලක්කේ රෝල්ල තියෙන ගේම් එකක් නෙවෙයිද? ලක් එකක් බලපන් සාමාන්‍යයෙන්ම ක්‍රීඩාවල අවශ්‍ය වගේ ඒ වුණාට අනිවාර්යෙන් ඇන්ඩ්‍රිස් ක්‍රිකට් ප්ලේ කරද්දී අනිවාර්යෙන් ස්කිල් එක අවශ්‍යයි. ග්‍රවුන්ඩ් ගැන දැනුම, පිච් ගැන දැනුම මෙතන එක එයාම දෙම අවශ්‍යයි. ප්ලේ කෙනෙක් විදිහට ස්කිල් බේස් ගේම් එකක් ප්ලේ කරද්දී ඔයාට මේ වෙනකම් ඔයා ප්ලේ කරපු කාලය ඇතුළත මොනවද හම්බෙච්ච ප්‍රතිලාභ? මට මගේ ජොබ් එකට අමතරව අනිවාර්යෙන් ඉන්කම් එකක් ලැබිලා තියෙනවා. එක්ස්ට්‍රා ඉන්කම් එක. ඊට අමතරව සාමාන්‍යයෙන් මගේ ඇඟේ ක්‍රිකට් තියෙනවා. එතකොට මගේ හොබි එක වශයෙන් මම ක්‍රිකට් තමයි තෝරගෙන තියෙන්නේ. මට මගේ දැන් ජොබ් එකට අමතරව මට ලැබෙන කාලේ මම පරිම ප්‍රයෝජනයක් අරගෙන තියෙනවා මේ බෝල් ප්ලේ කිරීම අරන්. පහුගිය කාලය පුරාවට ගිය මාසයේ දෙක පුරාවට අපි දැක්කා ජයග්‍රාහකයන්ගේ ලයිස් තුන අපි ප්‍රදර්ශනය කරනකොට ඒ ලයිස් තුනේ ගොඩක් දුරට ඔයා තනිතව ඉන්නවා. ඒ ගේම් එක නිව් බෝල් ප්ලේ කරනකොට මොනවද ඔයා යූස් කරන ස්ට්‍රැටජිස් ටිප්ස් අනිත් කට්ටියත් එක්ක බෙදාගන්න කැමති දේවල්? සාමාන්‍යයෙන් මම ටීම් එකක් ප්ලේ මගේ ටීම් එක හදද්දී මම සාමාන්‍යයෙන් කරන්නේ ප්ලේ මිලමත් එක මොකද එක ලියා ගන්නවා. ලියාගෙන ටීම් එකේ මේන් ප්ලේයර්ස් ටික මම නෝට් ඩවුන් කරගෙන තියෙන්නේ. එයාලට අමතරව අදාළ මැච් එකේ අදාළ දවසට අදාළ පිච් එකට අදාළව එදා දවස් හොඳට කරයි කියලා හිතන ප්ලේයර්ස්ලා මම අනිවාර්යෙන් වෙන් කරගෙන තියා ගන්නවා. ඊට අමතරව අතිරේක ක්‍රීඩකයෙක් කියන්නේ ප්ලේ කරන අය අතරින් ස්පෙෂල් ප්ලේයර් කෙනෙක් මම දාගන්නවා. ඒක කැප්ටන් වයිස් කැප්ටන් විදියට. එහෙම නැත්නම් ප්ලේ කරන 11 හැටට මම අනිවාර්යෙන් දාගන්නවා. දාගෙන එයා අද දවස් හොඳට කරයි කියලා හිතන අනිවාර්යෙන් මම මගේ ටීම් එක වෙනස් කරන්නේ කැප්ටන් වයිස් කැප්ටන් අනුව. ඒ වෙනස් කරනකොට මම අර අතිරේකව දාගන්න ප්ලේයර්ස්ලා අනිවාර්යෙන් එක ටීම් එකකට එක කැප්ටන් කෙනෙක් විදිහට දාගන්නවා. එයා දාන්න නැතුව අනිත් ටීම් එකට ඒ ටීම් එකේ කැප්ටන් විදිහට අනිත් එකනවා දාගන්නවා. අර මේන් ප්ලේයර්ස්ලා තියාගෙන අනිත් අර අතිරේකවම කියන ප්ලේයර්ස්ලා ටික වෙන් කරලා එයාලා වෙනස් කරගෙන කැප්ටන් වයිස් කැප්ටන් දාලා දානවා. සමහර මම ටීම් සාද ටීම් 5කට වැඩි අනිවාර්යෙන් දානවා. ඒ දාන්නේ දැන් දැනට තියෙන ස්පෝට් තමයි ස්පෝට් 400 500 යද්දී මේ තාකේ වැඩි. අනිවාර්යයෙන්ම ටීම් 5කට වැඩි දාන්න නැත්තම් මේකේ මේ රෑන්ක් එක දාන්න අමාරුයි. මගේ ටීම් ටික මම වෙනස් කරලා දානවා කැප්ටන් වයිස් කැප්ටන් වෙනස් කරලා. එතකොට එක ටීම් එකක් අනිවාර්යෙන් උඩට එන්න සම්භාවිතය වැඩි. අනිත් කියන්න ඕන දේ තමයි අපේ දැන් මැච් එකක් ඕපන් කරද්දී නිව් බෝල් සෝෂල් මීඩියා වල අපිට දැන් දෙනවා ඩබල් බායකින් මැච් එක ඕපන් කරනවා කියලා. එතකොට අපි අදාළ වෙලාවට ටීම් ටික මුලින්ම අනිවාර්යෙන් දාගන්න අවශ්‍යයි. ඒකට හේතුව තමයි අනිවාර්යෙන්ම ලීඩර් බෝඩ් එකේ ගොඩක් වෙලාවට එයා ප්ලේයර්ස්ලා දෙන්නෙක්ගේ පොයින්ට් සමානව තියෙන ඉඩකට වැඩි. එතකොට ටීම් මුලින් දාපු ප්ලේයර්ගේ රෑන්ක් එක තමයි අනිවාර්යෙන්ම උඩ රෑන්ක් එක වෙන්නේ. ඒක නිසා ඔයාලා ප්ලේ කරද්දී අනිවාර්යෙන්ම මැච් එක ඕපන් කරපු ගමන් ටීම් ටික දාගන්න. ඔයාලා මෙරෙඩි වෙලා ඉන්න ටීම් ටික දාගෙන ටීම් ටික වෙනස් කරගන්න පුළුවන් ඔයාලට මැච් එක පටන් ගන්න විනාඩියකට වගේ තියෙද්දී අදාළ වෙලාවට මේ මැච් එක දාගෙන ඔයාලා ටීම් ටික වෙනස් කරන්න පුළුවන්. පාකිස්තානයේ ශ්‍රී ලංකාවේ මැච් එකක් තියෙනවා. ඒ මැච් එකේදී ඔයා භාවිතා කරන ඔයා තෝරගෙන ඉන්න අනිවාර්යෙන්ම ඔයාගේ ටීම් එකට දාන ක්‍රීඩකයෙක්. අනිවාර්යෙන්ම සල්මිනිස් දානවා. ඒක තමයි සල්මිනිස් කියන්නේ අදාළ දවසේ අනිවාර්යෙන් බෝලින් ප්ලේ කරන්නේ. එයා මම සාමාන්‍යයෙන් අතහැරලත් නෑ අතාරින්නෙත් නෑ ඉස්සරහට. අවසාන වශයෙන්
ඔයාට අලුතින් නිව් බෝල් ප්ලේ කරන්න ඉන්න කැමති ආදායම ගන්න කැමති ප්‍රතිලාභ ගන්න කැමති එහෙමත් නැත්නම් හොබි එකක් විදිහට ප්ලේ කරන්න කැමති කට්ටියට වන්නොක්කත් කියන්නේ දැන් ලංකාවේ ගත්තට පස්සේ බෙටිං කැමරේ පරිම අනිවාර්යෙන්ම තියෙනවා ලංකාවේ. එතකොට ඒ වගේ දෙයක ලියවනට වඩා ඔයාලා ෆැන්ටසි ටිකක් කලින් මේකෙන් එක්ස්ට්‍රා ඉන්කම් එකක් ගන්න පුළුවන් අනිවාර්යෙන්. ඊට අමතරව විනෝදාංශයක් විතර මේක කරන්න පුළුවන්. ප්ලේ කරන අය විදිහට අපි දන්නවා මේක ලීඩර් බෝඩ් එකේ ආවල උඩට පහළට යන එකේ උනත් දැන් අවුස් චිල් එකක් තියෙනවා. ඒක ඔයාලා ප්ලේ කරලා බලන්න. ෆැන්ටසි ක්‍රිකට් කියන්නේ ලොකු දෙයක් ගන්න පුළුවන් දැන අලුත් අයට මම කියන්නේ මේක ප්ලේ කරලා බලන්න. අර බෙටිං ලැම්බින් වලට වඩා ෆැන්ටසි ක්‍රිකට් වල අමුතුම දෙයක් තියෙනවා.